පාසලක් තුල නවකවදේ දෙන්න පුළුවන්ද? මොකක්ද මේ නවකවදේ කියලා කියන්නේ? නවකවදේ කියන එක විශ්වවිද්‍යාල වලට විතරද අදාළ වෙන්නේ? මෙන්න මේ වගේ කාරණා කීපයක් ගැන මම අද ඔයාලත් එක්ක කරුණු කාරණා කීපයක් සාකච්ඡා කරන්න කියලා උත්සාහ කරා මේ නවකවද පනත සම්බන්ධයෙන්. මොකද මේ වෙනකොට ඊටාම සාධනීය කාරණයක් සිද්ධ වෙලා තියෙනවා ශ්‍රී ලංකා නීති සංගමයේ මැදිහත් වෙලා මේ මෑත කාලයේ සිදුවෙච්ච සියදිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් මේ නවකවදේ නිසා පීඩනපත් වෙලා සියදිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් සිදුවෙච්ච කාරණයට අදාළව මූලික අයිතිවාසිකම් පෙස්සමක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරලා තියෙනවා. මේක ඉතාමත්ම සාධනීය පියවරක්. ඉතින් මේකත් එක්ක ඇත්තටම මේ නවකවද පනත ගැන මම පුංචි විග්‍රහයක් කරන්න කියලා කල්පනා කරා. මේ පනත ඇත්තටම ගත්තොත් අපි හරියටම නිවැරදිව මේ වර්ෂෙත් එක්ක ගත්තොත් මේකට අපි කියන්නේ 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවදේ සහ වෙනස් ස්වරූපයේ සාහිත්‍ය ක්‍රියා තහනම් කිරීමේ පනත අතිශය වැදගත් පනතක්. මේක ඊටාම පොඩි පනතක්. පොඩි වගන්ති කීපයක් තිබෙන්නේ. හැබැයි මේ පොඩි වගන්ති ඇතුලේ ඊටාම බරපතල මට්ටමේ කාරණා කීපයක් කියලා තියෙනවා. මොකක්ද පළවෙනිට මේ නවකවදේ කියලා කියන්නේ? නවකවදේ කියන එකට වෙනම නිර්වචනයක් දීලා තියෙනවා. ඒ නිර්වචනය මේ පනතේ වෙනම අවසාන කොටසේ තියෙනවා මේ අර්ථ නිරූපණ පැහැදිලි කිරීම සම්බන්ධයෙන්. අන්න ඒකේ දක්වලා තියෙනවා මොකක්ද මේ නවකවදේ කියලා කියන්නේ කියලා. නවකවදේ කියලා කියන්නේ අධ්‍යාපන ආයතනයක ශිෂ්‍යයෙකුට හෝ කාර්ය මණ්ඩලයේ සමාජිකයෙකුට ශාරීරික හෝ මානසික හානියක් හෝ මානසික වේදනාවක් හෝ බියක් සිදු කරන හෝ සිදු කිරීමට ඉඩ ඇති යම් ක්‍රියාවක්. එතකොට හොඳට මතක තියාගන්න නවකවදේට ගොදුරු වෙන්න පුළුවන් ඒ ශිෂ්‍යයෙක්ගේ අදාළ ආයතනය. එහෙම නැත්නම් කාර්ය මණ්ඩලයේ සමාජිකයෙක් වුණත් මේ නවකවදේට ගොදුරු වීමේ හැකියාවක් තියෙනවා මේ අර්ථ නිරූපණය අනුව. ඒ වගේම ශිෂ්‍යයා කියලා කියන්නේ නවක අදාළ අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍යෙක් කියන එක අදහස් වෙනවා. උසස් අධ්‍යාපන ආයතන කියලා කියන්නේ 1978 අංක 16 දන විශ්වවිද්‍යාල පනතේ දීලා තියෙන අර්ථකථනයේ එලෙසටම අදාළ වෙනවා. ඒ වගේම අතිශය වැදගත් කාරණයක් තියෙනවා. ඒකත් අපිට මේ පනතේම දක්වලා තියෙනවා අධ්‍යාපන ආයතන කියන එකේ අදහස. අධ්‍යාපන ආයතන කියලා කියන්නේ මොකක්ද? මේකේ අයන්නේ ඉඳලා වෙනම දක්වලා තිබෙනවා ඕ දක්වා අධ්‍යාපන ආයතන වෙන් කරලා මේකට ශ්‍රී ලංකා නීති විද්‍යාල පව ඇතුළත් වෙනවා. ඕනෑම උසස් අධ්‍යාපන ආයතනයක් ඇතුළත් වෙනවා. විශ්වවිද්‍යාල පනතයට පිළිඅරගෙන තියෙන විශ්වවිද්‍යාල ඇතුළත් වෙනවා. ඒ වගේම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනතෙන් පිටවල තිබෙන ආයතන ඇතුළත් වෙනවා. සහ අතිශය වැදගත් කාරණයක් තියෙනවා. මොකක්ද? අධ්‍යාපන ආඥා පනතේ අර්ථානුකූලව රජයේ පාසලක් හෝ උපකෘත පාසලක් හෝ ආධාර නොලබන පාසලක් ඇතුළත් වෙනවා. එතකොට හොඳට මතක තියාගන්න මේ නවකවදේ කියන එක මේ රැගින් කියන එක කෙලින්ම විශ්වවිද්‍යාලය විතරක් ඉලක්ක කරගෙන ගොඩක් වෙලාට ජන සමාජයේ කතා බහ කරාට රජයේ පාසලක් තුල මේ නවකවදේට කෙනෙක්ව ලක් කරනවා නම් ලක් වෙනවා නම් ඔහුත් අනිවාර්යෙන්ම මේ නවකවද පනත අනුව ඔහු වර්ධකාරයෙක් වෙනවා. එතකොට මේ පනතේ විස්තර කරලා තියෙන ප්‍රධාන වර්ධ කීපයක් අතර මේ පනතේ තියෙන වගන්ති 17යි. ඊටාම පොඩි පනතක් මේක. හැබැයි අතිශය බරපතලයි. අප සම්බන්ධයෙන් ප්‍රතිපාදන ඊටාමත්ම දැඩි. නඩු විභාගයේ සම්බන්ධයෙන් ප්‍රතිපාදන ඊටාමත්ම දැඩි. ඒ සම්බන්ධයෙන් ගරු මහාධිකරණයේ සක්‍රියව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ප්‍රධාන වර්ධ කීපයක් මේ නවකවද පනතේ දක්වලා තියෙනවා. ඒ වැරදි අතර කෙනෙක් ගත්තොත් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සාපරාධී බය ගැනීම, අඩස්තියට ගැනීම, අයතු අවහිරේති කියලා වරදක් වෙනම දක්වලා තියෙනවා. ඒව සම්බන්ධයෙන් වෙනම අපි දන්නේ සංග්‍රහය තියෙන ප්‍රතිපාදන තමයි අදාළ වෙන්නේ. ඒ වගේම අධ්‍යාපන ආයතනයේ දීපලක් බලහත්කාරයෙන් කෙනෙක් අත්පත් කරගත්තොත් එහෙම නැත්නම් ඒ දීපල හානි කරොත් ඒ දීපලේ පදිංචි වුණොත් ඔහුත් මේ පනත අනුව වරදක් කරනවා. ඒ වගේම දන්නේ සංග්‍රහය අර්ථානුකූලව දක්වලා තිබෙන වැරදි මේ පනතේ දක්වලා තිබෙන මේ වැරදි වලට අනුකූලව ඒ අර්ථ නිරූපණයම තියෙනවා කියලා අපිට අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම මේ නවකවදේ සම්බන්ධයෙන් කෙනෙක් මහේසත් අධිකරණයේ පවත්වන නඩු විභාගයේදී වැරදිකාරයෙක් වුණොත් ඔහු අවුරුදු 2ක් නොඉක්මවන හිරදැනුමකට ලක් වෙනවා. ඒ වගේම මේ නවකවදේ අතරතුර ලිංගික අතවරයක් හරි එහෙම නැත්නම් බරපතල තුවාල කෙනෙක් සිද්ධ කරොත් ඔහු මහේසත්තුමෙක් ඉදිරි විභාගයේ නඩු විභාගයේදී වැරදිකාරයෙක් වුණොත් ඔහු අවුරුදු 10ක් නොඉක්මන කාලයකට ඔහුට දනුවම් දීමේ හැකියාව තියෙනවා. ඒ වගේ එක වැරදි වල සාපරාධී බිය ගැනීම සම්බන්ධයෙන් කතා කරොත් අවුරුදු 5ක් නොඉක්මන කාලයකට බන්ධනාගාරගත කරන පුළුවන් වැරදිකාරයෙක් වුණොත් ඔන්න ඔය විදිහට මේ සම්බන්ධයෙන් වෙනම දක්වලා තියෙනවා මේ පනතට අර්ථානුකූලව තිබෙන වැරදි සහ දඬුවම් සම්බන්ධයෙන්. අප සම්බන්ධයෙන් ප්‍රතිපාදන ඉතාමත්ම දැඩි පනතේ කියලා තියෙන 9 වෙනි වගන්තියේදී මේ පනතේ දෙවන වගන්තිය යටතේ හෝ 4 වෙනි වගන්තියේදී ඒක නිශ්චිත වැරදි කීපයක් දක්වලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහු කෙනෙක්ව චෝදනා කරොත් එහෙම නැත්නම් සැක කරොත් ඔහුට අනිවාර්යෙන් අප ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ ගරු මහාධිකරණය විසින් අප ලබා ගැනීමක් තමයි සිදු කරන්න වෙන්නේ. ඒ වගේම අපිට මහේසත් අධිකරණයෙන් අපි කියනොත් සාමාන්‍යයෙන් අර මහේසත් උසාවියෙන් අප ගන්න පුළුවන් කියලා ඒ ප්‍රතිපාදනයේ සම්පූර්ණයෙන්ම නැති වෙනවා මේ පනත අනුව නිශ්චිත වැරදි සම්බන්ධයෙන් ඔහු සැකකාරයෙක් විදිහට ගරු අධිකරණයට ඉදිරිපත් වුණොත්. එතකොට මේ වගේ බරපතල මට්ටමේ
වැරදි ගණනාවක් දක්වලා තියෙන මේ පනතේ ඒක නිසා අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාල සිසුන් විශේෂයෙන්ම සහ පාසල්වල ඉහළ පන්තිවල සිසුන් අනිවාර්යයෙන්ම මේ පනත ගැන දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම අධ්‍යාපනය අපි කියනවනේ අපි ඉස්කෝලවල උගන්වන්න ඕනේ දෙයක් මේක. ඒක නිසා මේවා නීතිඥවරු විතරක් දැනගත යුතු හෝ එහෙම තියෙන කාරණා නෙමෙයි. මේවා අනිවාර්යයෙන්ම සාමාන්‍ය ජනතාව දැඩි ලෙස දැනගත යුතුම කාරණා. මේවා තමයි අනිවාර්යයෙන්ම 10 වසර 11 වසර පෙළපොත් වලට ඇතුළත් විය යුතුයි. මොකද හේතුව ජනතාව ශිෂ්‍යයෝ විශේෂයෙන්ම මේවැනි නීති තියෙනවා කියන කාරණා සම්බන්ධයෙන් දැඩි අවබෝධයක් ලබාගත යුතුම වෙනවා. ඒක නිසා මේ කාරණා සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව හොඳ අවබෝධයක් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා.